මේ බලන්නකෝ හෙලකෝ හයරයක් ගත්තා මීටර 500කින් පිකප් කරන්න තියෙන කියලා පෙන්නුවේ හින්දා. හැබැයි මේ පිකප් එක ඇක්සෙප්ට් කරාට පස්සේ හයර් එක ඇක්සෙප්ට් කරාට පස්සේ කිලෝමීටර් දෙකක් විතර තියෙනවා කස්ටමර් ගන්න යන්න. කස්ටමර්ත් කතා කරා. කස්ටමර් කතා කරා වුණාට ප්‍රශ්නේ තියෙන්නේ එයා ඉන්නේ සරණ පාරේ. BMS එක පිටිපස්සේ සරණ පාරේ ඉන්නේ. පිකප් පොයින්ට් එකක් නෙවෙයිනේ. මම ඉන්නේ නාරාහෙම්පිට මාතපාරේ. ඉතින් මට නාරාහෙම්පිට මාතපාරේ ඉඳන් එතනට යනවා කියන්නේ කිලෝමීටර් දෙකකට වඩා යනවා. මොකද මාතපාර ගාවින් නැවත බොරැල්ල පැත්තට මට හරවන්න දෙන්නෙත් නෑ. මෙතන දකුණට හැරවීම තානම් කියලා දාලා තියෙන හින්දා. යනවා නම් ලංකා හොස්පිටල් එක පැත්තට ගිහිල්ලා, ඒ කියන්නේ ආමි හොස්පිටල් එක ගාවට ගිහිල්ලා ආමි හොස්පිටල් එක ගාවින් තමයි යූටර්න් එකක් ගහන් යන්න ඕනේ. ඉතින් මේ වගේ දුරකට ගිහිල්ලා හයරයක් මට ගන්න එක පාඩුයි. ඒ කස්ටමර් අමාරුවේ රියදුරෙක් වශයෙන් මමත් අමාරුවේ. මේ වගේ පොඩි පොඩි ෆෝල්ට් තියෙනවා. මේවා හෙලගෝ එකෙන් හැදුවා නම් හොඳයි. ගුවන් සැතපුම් ගන්න එපා. කිලෝමීටර ගණන් වලින් හරියට මැප් එක ඉන්ඩිකේට් කරලා ගත්තා නම් හොඳයි.